එකමත්තක කාලෙක ලස්සන මල් වලින් පිරුණ උයනක් මැද ලස්සන රාජධානියක් තිබුණා. ඒ මාලිගාවේ ජීවත් වුණා හදවත වගේම මුහුණත් ලස්සන පුංචි කුමාරිකාවක්. ඒ කුමරිය මල් වලටත් කුරුල්ලන්ටත් පුංචි සතුන්ටත් ගොඩාක් ආදරේ කරුණාවන්තයි. ඉතින් මේ කුමාරී වනයේට ගිහින් මල් නෙලාගෙන කුරුල්ලන්ට කෑම දාලා පුංචි සතුන් සමග කතා කරලා නටලා සතුටු වීලා තමයි ආපසු මාලිගාවට යන්නේ. එක දවසක් මල් නෙලන්නට උයනට එන කුමරියට වනයේ තුල අඬන සද්දයක් ඇහුණා. කුමරිය කලබල වී ඒ ශබ්දය ඇසෙන පැත්තට දුවන්නට උනා. ඒ අඬන්නේ කවුද? සිතමින් පුංචි කුමරේ ශබ්දය ඇසෙන පැත්ත සොයන්නට උනා. ශබ්දයේ සොයා යන කුමරියට ඈතින් හඩන පුංචි මුව පැටියෙක් දැක ගන්න ලැබුණා. අනේ පැටියෝ බය වෙන්න එපා. මම ඔයාට උදව් කරන්නම්. කියමින් මුව පැටියාගේ ඔළුව අත ගන්න ගත්තා. එන්න අපි ඔයාගේ අම්මව හොයාගමු. කියමින් දෙදෙනාම කැලේ තුලට ඇවිද ගියා. අන්න ඉන්නවා අම්මලා. කුමරිය පැටියව මුව රංචුව ළඟට යවුවා. පැටියට හරි සතුටුයි. මුව රංචුව පැටියා හමු වුණ සතුටට නටන්න ගත්තා. කුමරියටත් සතුටුයි. දවස හිමින් ගෙවී යද්දී හිරු බැස යන කාලයේ කුමරිය නැවත මාලිගාවට යන්න ගියා. ඉතින් මගේ යාළුවනේ මේ ලෙස කාලය හෙමෙන් ගෙවිගෙන ගියා. පුංචි කුමරියට කැලේ සතුන් ගොඩාක් ආදරේ. කුමරියත් සතුන්ට ගොඩාක් ආදරේ. හදිසියෙම මේ ලස්සන රාජධානියට මහා නරක කාලයක් උදා වුණා. ගස් කොළන් මැරිලා, වැව් දියැලි හිදිලා සතුන්ට බොන්න වතුර බින්දුවක්වත් නැතිව ගියා. කුමරියට හරීම දුකයි. අනේ මගේ උයනේ ලස්සන එක මලක්වත් නෑ. මගේ සතුන් කන්න නැතුව මැරෙනවා කියලා හිතාගෙන වියලී ගිය පාර දිගේ දුවගෙන උයන ඇතුළට යන්නට උනා. මේ පුංචි කුමාරී පාර දිගේ ඇවිදගෙන සෙමින් උයන මැද සිදී ගිය විල ළඟ නැවතී මෙසේ සිතුවා. මගේ සිතුම් පෙතුම් යහපත් නම් මගේ හදවතේ කරුණාව, දයාව පිරීතේනවා නම් මගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න ඕනේ. එතකොටම අහසින් ලස්සන ආලෝකයක් දිස්සුණා. ලස්සන සුරංගනාවියක් මේ කරුණාවන්ත කුමරියගේ ප්‍රාර්ථනය ඇසිලා කුමරියට කතා කළා. ඔයා හරි කරුණාවන්තයි, ගුණගරුකයි, යාළුවන්ට උදව් කරනවා. ඉතින් මං ඔයාට උදව් කරන්නම්. සුරංගනාවිය වැසි වැස්සුවා. විල් පිරුණා. ගස්වල මල් පිපුණා. සතුන් දුවගෙන ඇවිත් වතුර බොන්න ගත්තා.
කුමරියට හරි සතුටුයි. සතුන්ටත් හරිම සතුටුයි. කුමරිය ඇවිදින පාර දිගේ මල් පිපුණා. කුරුල්ලන් කැදලි හැදුවා. උයන ලස්සනින් පිරී ගියා. ඉතින් මගේ පුංචි යාළුවනේ, ඔයාලට තේරුණාද? හදවත පිරිසිදු නම්, හිත ලස්සන නම්, ඔයා කරුණාවන්ත නම්, දයාව, සාමය ඔයාගේ හිතේ පිරීලා තියෙනව නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ ප්‍රාර්ථනාවන් හොඳයි නම් ඒවා අපිට ලැබෙනවා. ඔයාලට තේරුණාද?